ඔන්න මම අද මගේ සාරි එකක් ඩිසයින් කරගන්න යන්නේ. ඉතින් මම අද ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් තමයි සාරියේ හෙඩ් පීස් එකට ගහගන්නේ. ඉතින් මේකට මං ස්ක්‍රීන් ප්‍රින්ට් එකට මේ කොලය තමයි පාවිච්චි කරන්නේ. ඒකෙදී අනිත් ඩිසයින් ස්ක්‍රීන් ප්‍රින්ට් එකේ වදින්නේ නැති වෙන්න මම සෙලෝ ටේප් ගහගෙන තියෙනවා. නැත්නම් ඉන්ක් එක දැම්මට පස්සේ ඒක අදිද්දී අනිත් ඒවට ගිහිල්ලා ඒ වගේ ප්‍රින්ට් එක සාරියේ වදින්න පුළුවන්. ඒක නිසා මං වටේට සෙලෝ ටේප් එක ගහගෙන ඉන්ක් එක යන්නේ නැති වෙන්න ඔන්න සකස් කරගෙන තියෙනවා. ඉතින් ස්ක්‍රීන් ප්‍රින්ට් වල මේ වගේ බෝඩ් එකක් එනවා. ඒකේ තමයි මේ එක ඩිසයින් තියෙන්නේ හදලා. ඉතින් අපිට ඕන ඩිසයින් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් කරගන්නේ කියලා. ඉතින් මම මේකට වයිට් කලර් එකයි බ්ලූ කලර් එකයි තමයි තෝරගන්නේ. ඉතින් මුලින්ම කරන්න ඕන මේ ස්ක්‍රීන් ප්‍රින්ට් එකේ මෙන්න මේ උඩට මේ විදිහට වැටියක් ආකාරයට අපි පේන්ට් එක දාගන්නවා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට නැත්නම් වැඩිපුර වුණත් කමන්නේ ඉන්ක් එක දාගන්න. එතකොට මේකේ වැඩිපුර ඒවා අපිට නැවත භාවිතා කරන්න පුළුවන් අරගෙන. ඒක නිසා නාස්ති වෙන්නේ නැහැ. ඒක නිසා වැඩිපුර ඉන්ක් දාගන්න තරමට අපේ ප්‍රින්ට් එක පහසුවෙන් අපිට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම නැවත එතකොට ඉන්ක් එක මේකට දාලා අපිට ඉන්න ඕනේ නැහැ. ඉතින් මේක ස්කූච් එකෙන් මෙන්න විදිහට අදින්න තියෙන්නේ තීන්ට් එක පල්ලෙහාට නැත්නම් උඩට හරිය තමන්ට පහසු විදිහට කීප වාරයක් මේ විදිහට ඉන්ක් එක පහළට අදින්න. එතකොට ප්‍රින්ට් එක මෙන්න මේ විදිහට පල්ලෙහා අපේ සාරියකට වදිනවා. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් මෙන්න ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් කරගන්න. ඉතින් මේ ස්ක්‍රීන් ප්‍රින්ට් කරද්දී අපි අපි අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. නැත්නම් අපේ ඩිසයින් එක මේකේ ලස්සනට තැන වදින්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒකෙදි කරන්න ඕන අපි ඉන්ක් එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්න ඕන හුලං අඩු රස්නේ අඩු වෙලාවක වගේ තමයි අපි මේ ස්ක්‍රීන් ප්‍රින්ට් කරන්න ඕන. ඒ වගේම තෙත රෙදි කෑල්ලක් අරගෙන ඉවර වෙලා අපිට යට කොටස මං දැන් මේව කරා වගේ අපිට පුළුවන් යට කොටස මේ තෙත රෙදි කෑල්ලෙන් පිහදාන්න ස්ක්‍රීන් ප්‍රින්ට් එක කරන වෙලාවේ. නැත්තම් අර මේ තීන්ට් එක ගල් වෙලා මේ බ්ලොක් එකේ අපිට එතනින් මේ ආයෙ නැවත ගහද්දී මේ වදින්න නැතුව යන්න පුළුවන්. ඒ හින්දා කීප වාරයක් අපි ප්‍රින්ට් කරන වෙලාවේ අපිට පුළුවන් යටින් චුට්ටක් තෙත රෙදි කෑල්ලකින් පිරිමදින්න. එතකොට අර මේ ගල් වෙලා වගේ තැනින් තැන තියෙනවා නම් ඒ ටික අයින් කරගෙන අපිට පුළුවන් නැවත මේ ප්‍රින්ට් එක කරගන්න. ඔයා සාරි ප්‍රින්ට් හරි කරන්න කියන්නේ ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාට වැඩ කරන මේසයක් සකස් කරගන්න පුළුවන්. මොකද ඉන්ක් එක ඒ බෝඩ් එකට වදිනවා. ඒ හින්දා ඒ කියන්නේ නැතුව ඒ කියන්නේ අපි නිතර පිරිසිදු කරද්දී හොඳ මේසයක් නම් සවුතු වෙන්න පුළුවන්. නමුත් අපි වැඩ කරන මේසයක් සකස් කරගන්නවා නම් අපිට අපේ වැඩවලට පහසුවක් වෙනවා. මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ ව්‍යාපාර මට්ටමින් සාරි ඩිසයින් කරන්නේ නැහැ. මට අවශ්‍ය විදිහට මම අඳින්න තමයි මම සාරි ප්‍රින්ට් කරගන්නේ. ඒක නිසා මේ මට වැඩ කරන මේසයක් නැහැ. මම මේ සාමාන්‍ය අපි මේසයට ටයිල් එකක් උඩින් තියලා ඉවර වෙලා තමයි මේ ප්‍රින්ට් එක කරගන්නේ. ඒක නිසා ඔයාලට පහසු වෙයි මේ වැඩ කරන මේසයක් තියෙනවා නම් ඔයාලගේ වැඩවලට. මම ටයිල් එකේ කරන හින්දා තමයි මේ මම නිතර යටින් ප්‍රින්ට් එක දාලා ඉවර වෙලා ඒක ක්ලීන් කරගන්නේ. ඒක නිසා ඔයාලා වැඩ කරන මේසයක් ඔයා ව්‍යාපාරයක් විදිහට ප්‍රින්ට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය විදිහට සකස් කරගන්න.
ඉතින් මම මේකේ වයිට් සහ මේ බ්ලූ වලින් තමයි මේ ඩිසයින් එක මේකට print කරගන්නේ. දැන් මම මේ බ්ලූ කලර් එක දාලා ඉවර වෙලා මේ print එක කරගන්නවා. මම බලාපොරොත්තු වුණේ ලානිල් පාට මේ print එකක් මේකේ කරගන්න. හැබැයි මම ගත්ත සාරිය සිල්ක් එකක් හින්දා අර ඉන්ක් එක කලර් එක වෙනස් වෙනවා. ඩාර්ක් බ්ලූ එකක් වගේ තමයි මේක වේලුනහම මේ print එකේ තියෙන්නේ. නමුත් කොටන් එකට වගේ මේ ඉන්ක් එක දාලා ඇද්දොත් එහෙම ලානිල් පාට කලර් එක තමයි එන්නේ. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් ලස්සනට අපි අඳින සාරි වලට හරි නැත්නම් ව්‍යාපාරයක් විදිහට ඔයා සාරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔයාට ලස්සන print එකක් කරගන්න පුළුවන් මේ screen print එක හරහා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයා දැන් මම මෙතන කැම්මේසේ පොඩි කොටසක් අරගෙන තමයි මේ සාරිය එක ඩිසයින් කරන්නේ. හැබැයි ඔයාට මේ කියන්නේ සාරියම අතුර ගන්න පුළුවන් මේසයක් විදිහට හදා ගන්න පුළුවන් නැත්නම් ඔයාගේ හිතන්නකො ඩිසයින් දාන ප්‍රදේශයේ තියෙනවනේ ඒ සයිස් එකට මේසේ සාරිය අතුර ගත්තාම මේ නිතර මේක ඔය කියන්නේ සාරියක උස්සලා ඉවර වෙලා ක්ලීන් කරන්න ඕනේ නැහැ. වේලුනම ඒක ගලවලා අයින් කරන්න පුළුවන්. මම මේ නිතර මේ සාරියකේ රෙද්ද එහෙට මෙහෙට කරන්නේ මේ මට ඉඩ මදි හින්දා. ඒ කියන්නේ මම කොටසක් අරගෙන හින්දා අර ටයිල් එකේ ප්‍රමාණයට තමයි මම මේ print එකේ තියාගන්නේ. ඒක නිසා මේ ඔයාලා ඒ ප්‍රමාණයට ඒ කියන්නේ අපි හිතන්නකෝ සාරි එකේ ඉස්සරහා බෝඩර් එක කරන්න කියලා නැත්නම් මේ හෙඩ් පීස් එක කියලා. එතකොට ඒ සයිස් එකේ ප්‍රමාණයට මේසය සකස් කරගෙන තියපොත් අපිට මෙහෙම එහා මෙහා කර ක්ලීන් කර ඉන්න ඕනේ නැහැ මේ මේසය. අපි print එක ඉවර වෙලා ඔන්න අවසානයේ අපිට ක්ලීන් කරන්න පුළුවන්. හැබැයි මම අර පොඩි ප්‍රදේශයක් අරගෙන ඉවර වෙලා මේක කරන හින්දා තමයි මම මෙහෙම පිරිසිදු කරන්නේ. මොකද නැත්තම් අරක ඉන්ක් එක වේදිලා නැතුව ආය අපි හෙද්ද වෙන තැනකින් තිබ්බොත් එහෙම ඒකේ print එක වදින්න පුළුවන් හින්දා. ඉතින් ඔය වගේ උපදෙස් කීපයක් තියෙන ස්ක්‍රීන් print එක කරද්දී ඉතින් ඔයාටත් පුළුවන් ව්‍යාපාරික මට්ටමින් හරි නැත්නම් Tamanට අවශ්‍ය කරන සාරි හරි ලස්සනට ස්ක්‍රීන් print එක හරහා ඔන්න ලස්සන සාරි මොස්තරයක් ගොඩනගා ගන්න පුළුවන්.